හරි මම 2025 BST කරපු ළමයින්ට සුබ ආරංචියක් කරනවා. මොකක්ද ඒ සුබ ආරංචිය? අපි අද ප්‍රායෝගික පරීක්ෂණ පාඨමාලාව ආරම්භ කරා. අද අපේ ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වුණා. ඉතින් අද සහභාගී වෙච්ච ළමයින්ට ෆිසිකල් සහ ඔන්ලයින් සහභාගී වෙච්ච ළමයින්ට අද අපි ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් කරා. සහ ඒක ඔන්ලයින් නම් මම ලබා දුන්නේ නැහැ. නමුත් ෆිසිකල් සහභාගී වෙච්ච ළමයින්ට අවබෝධයක් ගන්න මම ඒ ප්‍රැක්ටිකල් එක ඔක්කොම කරා සහ මම නැවත ඔන්ලයින් ළමයින්ට ඒ ප්‍රැක්ටිකල් එක ලබා දෙනවා. එතකොට අපි අද ප්‍රැක්ටිකල් කිහිපයක් තමයි ආවරණය කරේ. එතකොට නැවත මම මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලට ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නැවත අපේ පන්තියේ පැවැත්වෙන දිනේ තමයි අඟහරුවාදා. කියන්නේ 6 වෙනි අඟහරුවාදා තමයි නැවත අපේ පන්තිය පැවැත්වෙන්නේ. ඒක පන්තියක් විතර තමයි පැවැත්වෙන්නේ. එතකොට ඉඳන් පස්සේ ආය නැවත මිස් වෙන ප්‍රැක්ටිකල්ස් නැවත අය ලබා දෙන්නේ නැහැ. නමුත් ඔන්ලයින් ළමයින්ට රෙකෝඩින් ලබා දෙනවා. ඉතින් අපේ මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එක කොහොමද යන්නේ? කෝස් එක කොහොමද යන්නේ? මේකදී අපි පොඩි අලුත් විදියක් පොඩ්ඩක් කල්පනා කරමු. මෙතනදී වෙන්නේ ඔයාලට දැන් හිතන්න සතියකට අපි දවස් දෙකක් තුනක් ප්‍රැක්ටිකල් කරනවා කියලා. ඒකෝට මේ ප්‍රැක්ටිකල් කරන දවසට අදාළ ප්‍රැක්ටිකල් ටික මම මේ සතියේ දවස්වලට කලින් ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකකින් ඒ සම්පූර්ණ විස්තර කරනවා. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකක් ගත්තොත් ඔයාලා දන්නවා ප්‍රැක්ටිකල් එක කරන විදිහ. නැත්නම් මේ ප්‍රැක්ටිකල් එකට මූල ධර්මයක්. නැත්නම් මේ ප්‍රැක්ටිකල් එකේ අවශ්‍ය බඩු මොනවද? අන්න ඒවා කරන්න කොහොමද? ක්‍රමවේදය අන්නේ කියන ඒවා ඔක්කොම මම ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකකින් කරලා දෙනවා. ඒ කියන්නේ ඒක එතකොට ෆිසිකල් ළමයින්ටත් එසේම තමයි. කියන්නේ ඔන්ලයින් ළමයින්ට සහ ෆිසිකල් ළමයින්ට කියන සියලු දෙනාටම ඔන්ලයින් ක්ලාස් එකකින් මම මේ ටික කවර් කරනවා. සහ එතකොට ඔයාලට පහසුවක් තියෙනවා. මොකක්ද ඒ පහසුව? කියන්නේ ඔයාලා හිතන්න දැන් ඔයාලා ප්‍රැක්ටිකල් එකට එනවා ක්ලාස් එකට. එතකොට ඔයාලා මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකට එන්නේ මේ ප්‍රැක්ටිකල් එක ගැන සම්පූර්ණ දැනගෙන. ඉතින් ඔයාලා අවුලව මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලා සම්පූර්ණ මේ දවස් ඇතුළත කරන්න ඕනේ. කියන්නේ අපිට එකකින් මේ ප්‍රැක්ටිකල් කෝස් එක ඉවර කරන්න ඕනේ. කියන්නේ අපි ඔයාලා දන්නවා ප්‍රැක්ටිකල් 116ක් අපිට ආවරණය කරන්න තියෙනවා. ඉතින් මාසයක් කාලයක් ඇතුළත අපි මේ ප්‍රැක්ටිකල් 116ම ආවරණය කරන්න ඕනේ. ඒ හින්දා අපි ඒ විදිහට ඒ වැඩපිළිවෙල සංවිධානය කරලා තියෙනවා. ඉතින් කොහොමද මේ පන්තියට සහභාගී වෙන්නේ? කාටද සහභාගී වෙන්න පුළුවන්? ඉතින් මේකට ගම්පල වල ඉන්න දරුවෙක්ට නම් ඔයාලට ගම්පල ගුරුමණ්ඩල උසස් අධ්‍යාපන ආයතනයට ඇවිල්ලා පන්තියට සහභාගී වෙන්න පුළුවන් සහ ඔන්ලයින් සහභාගී වෙන්න පුළුවන්. ඒකට ඔන්ලයින් ළමයින්ට කොහොමද මේ ප්‍රැක්ටිකල් එක යන්නේ? එයාලට අර දැන් මම කිව්වේ ෆිසිකල් ළමයින්ට සහ ඔන්ලයින් ළමයින්ට සියලු දෙනාටම ප්‍රැක්ටිකල් දවසට කලින් මම මේ ටික ඔන්ලයින් ක්ලාස් එකෙන් ලබා දෙනවා සහ ප්‍රැක්ටිකල් ක්ලාස් එක පැවැත්වෙන දවසට සියලුම දේවල් මම සජීවීව ඔන්ලයින් සහභාගී වෙන ළමයින්ට ලබා දෙනවා. ඒකට ප්‍රැක්ටිකල් එකට අදාළ රෙකෝඩින් දෙන්නේ නැත්ද? රෙකෝඩින් උත් දෙනවා ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒතකොට ඔන්න ඔය විදිහ තමයි ක්ලාස් එක යන්නේ. ක්ලාස් එක අපි පැවැත්වෙන්නේ. ඉතින් අපේ පාඨමාලාව සඳහා ඔයාලට ඔන්ලයින් සහභාගී වෙන්න අදහසක් තියෙනවා නම් මම ලියන නම්බරයකට WhatsApp මැසේජ් එකක් ලොමු කරලා දෙන්න. මෙන්න මේ නම්බර් එකට මට WhatsApp මැසේජ් එකක් ලොමු කරලා දෙන්න. මම ලියාපදිංචිට අදාළ සියලු විස්තර ලබා දෙන්න. ඉතින් ෆිසිකල් සහභාගී වෙන ළමයට අදහසක් තියෙනවා නම් මම කලින් කිව්වා ගම්පල ගුරුමණ්ඩල උසස් අධ්‍යාපන ආයතනයට අඟහරුවාදා 6 වෙනි අඟහරුවාදා එන්නේ. ඉතින් එහෙනම් ඉතින් ඔන්ලයින් ෆිසිකල් සහභාගී වෙන සියලු ළමයි අපි පේපර් එකේ ලකුණු 130කින් වැඩි කරගන්න 6 වෙනි අඟහරුවාදා හම්බ වෙනවා.